කතා බහට එකතු වන්නේ ජනප්‍රිය ගායිකාව. අද ඇය මේ වෙනකොට දේවගතිවරියයි. ඇයගේ මේ පරිවර්තනය සිදුවනේ කොහොමද කියලා අපි ඇයගෙන්ම අහලා බලමු. ශානිකා බේබි ශානිකා උනේ කොහොමද? ශානිකා බේබි ශානිකා උනේ කියන්නේ බේබි ශානිකා කාලේ තමයි බේබි ශානිකා කියන නම ඇදෙන්නේ. ඒ කියන්නේ මට අවුරුදු 6 දී තමයි මම සිං කරන්න ගත්තේ. සාත්මයි ඉතින් අවුරුදු 6 කියන්නේ ඉතින් කියන්න මේ මම පාස්ටර් කෙනෙක් වෙනවද බං කියලා මං ඇහුවා. කියන්නේ එහෙම චරිතයක් මට හිතාගෙන මං දැන් පාස්ටර් කෙනෙක් වම් මගේ ඔළුවේ ඇඳිලා තිබ්බ චරිතය වෙල බොහොම නිමිච්ච හරි නිකන් අර ඒ මොනක්වත් අර කට්ටිය එක පොඩ්ඩක් නිකන් කට්ටිය එක විනෝද වෙන්න. ඉවසපු දේ තුල අද කොයි වගේ දෙයක් දෙයා ලබාගෙන තියෙන කියන එක මං බොහොම විදියට මම ඒක හරි ඇදහිල්ලෙන් මම හිටියා. ඉතින් ඔහොම යනකොට මම නමස්කාර කණ්ඩායමට මට එන්න කියලා කතා කරද්දිත් මම ගියේ නෑ. මොකද මං සූදානමක් තිබ්බේ නෑ. මගේ හදවත සූදානම් කරගෙන තිබ්බේ නෑ. මං අවුරුදු 2ක් විතර මම යන්නේ නැතුව ඉඳිද්දි එක දවසක් මට නිකන් දැනෙනවා කවුරු හරි කියනවා වගේ මේ දැන් යන්න ඔයා කියනවා. ඊට පස්සේ මම ගිහිල්ලා මම කිව්වා මම අද ඉඳලා එනවා කියලා. එදා ඒ පටන් ගත්ත දේ මම නමස්කාර කණ්ඩායම තුළ පුදුමාකාර විදියට මම ඉවසීම දරා ගැනීම කියන එක පුරුදුනා ඒක ඇතුළෙම. මේ හැම දෙයක්ම මගේ දෙවියන් වහන්සේ මට ඒක පස්සේ තමයි දැනුනේ. දෙවියන් වහන්සේ මගේ හදවත සූදානම් කළා තමයි එතනට මාව දැම්මේ. ඊට පස්සේ ඔහොම ඔය ගමන ඔහොම යද්දි අපි ඒ කියන්නේ ඇත්තටම මහිමානස සභාව ගැන පුදුම ආඩම්බරයක් හිතෙන්නේ. මොකද අපි මුලින් හිටියේ චූටි තැනක. ඊට පස්සේ ටිකක් ලොකු තැනකට ගියා. ඒ තැනින් තව තැනකට ගියා. එතන ඉඳෙද්දි අපිට මේ අපේ ගෙදර ඒ කියන්නේ මහිමානස සභාව ඇත්තටම මගේ දෙවනි ගෙදර ඒක. ඒක මම කියන්න ඕනේ. මොකද දෙවනි ගෙදර ක්‍රිස්තියානි සභාවකට යනවා කියලා කිව්වම මට බැනපු කෙනෙක්. හැබැයි යාම ඒ නංගි මේ අපිත් දැන් යන්නේ මේ ෂෝප් පල්ලියක් තියෙන. එහෙම කිව්වම ෂෝප් පල්ලියක් තියෙන. මම සහ මගේ ස්වාමි පුරුෂයා ගැලපෙන්නෙම නෑ. ඒ කියන්නේ චරිත වලින් ගැලපෙන්නෙම නෑ. එතකොට මට නිදහස අඩුයි. මට කවුරු හරි එක්ක කතා කරේ. එතකොට මම හිතාගත්ත නෑ මේක මට හරි කරදරයක්. මම එක්ක මම මැරෙනවා. මං එහෙම හිතුවේ මම මැරෙනවා එක්ක. එහෙම නැත්නම් මම මේ ගෙදරින් යනවා. හැබැයි ඔය අතරතුර ප්‍රසංග තිසරේදා සනිදප සංගීත කණ්ඩායමේ කරනවා. එතකොට අර හවස සෙල්ලම් කරනවා ළමයි මම නිදියනවා. එතකොට රැට නිදියනකොට ළමයි මං ඇහැරලා ඉන්නවා. ඔන්න ඔය කාලේ මට මිස් වෙච්ච නිසා මම මගේ තරුණ කාලේට ආපු දවසේ ඉඳලා මම දඟලල කරලා කට්ටියත් එක්ක අර ඒ ඔක්කොම එරියස් ටික කවර් කරගන්න මම try කරපු කෙනෙක්. ඉතින් එහෙම චරිතයක් වෙච්ච මම සහ මගේ ස්වාමි පුරුෂයා ගැලපෙන්නෙම නෑ. ඒ කියන්නේ චරිත වලින් ගැලපෙන්නෙම නෑ. එතකොට මට නිදහස අඩුයි. මට කවුරු හරි එක්ක කතා කරේ. එතකොට මම හිතාගත්ත නෑ මේක මට හරි කරදරයක්. මම එක්ක මම මැරෙනවා. මං එහෙම හිතුවේ මම මැරෙනවා එක්ක. එහෙම නැත්නම් මම මේ ගෙදරින් යනවා. හැබැයි ඔය අතරතුර ප්‍රසංග තිසරේදා සනිදප සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා ඉස්සරින් හිටපු එයා මම ක්‍රිස්තියානි සභාවකට යනවා කියලා කිව්වම මට බැනපු කෙනෙක්. හැබැයි යාම කිව්වා නංගි මේ අපිත් දැන් යන්නේ මේ ෂෝප් පල්ලියක් තියෙන. එහෙම කිව්වම ෂෝප් පල්ලියක් තියෙන. ඔයන් මේ එතන මේ අර පාස්ටර් පියෝ ඉන්නේ. යා තමයි එතන ඉන්නේ. ඒ වෙනකොට මට ඇත්තටම පාස්ටර් පියෝ මම දන්නෙත් නෑ දැකලත් නෑ. හැබැයි මම පුදුම විදිහට ආදරය කරපු කෙනෙක්. මොකද එයාගේ මේ සින්දුවට මම ආසයි. ඉතින් මම හිතුවා අනේ හොඳයි එහෙනම් හොඳ තැනක් මට හම්බ වුණේ කියලා ගියා. යනකොට චූටි තැනක ඇත්තටම මේ මොනවාද මං එහෙම කිව්වා මේ මොනවාද මම බයිලා කියනවානේ කියලා. ඇත්තටම එහෙම හිතුණා. ඒ කියන්නේ අපිට එහෙම පුරුදු නෑ. ඒ අතරතුර හැබැයි මට හොඳට මතකයි පාස්ටර් පියෝ මට අඬ ගැහුවා. අඬ ගැහුවාට මං එහෙම ගියේ නෑ. මොකද මං රබර් ස්ලිපර්ස් දෙකක් දාන් ගියේ. මොකද අපිට එහෙම කොහොමද දෙවියන් වහන්සේගේ ගෘහයට යන්නේ කියලාවත් අපි දන්නේ නෑ. එහෙම දැනුවත්කමක්වත් තිබ්බේ නෑ. මේ ඔහොම යනකොට කොමාරි අපිට තේරුණා එදාම ගැලවීම මේ ලැබුවා. මම ඒ කියන්නේ එදාම කතා කරා මේ සැල්වේෂන් එකට. ඉතින් මම එදාම ගැලවීම ලැබුවා. ඉතින් එදා ඉඳලා පටන් ගත්ත මේ ගමන දැන් අවුරුදු 10කට
කිට්ටුයි මහිමානති සභාව තුළ. ඉතින් ඒ පටන් ගත්ත කාලෙදි ටික කාලයක් යනකම් ඔය ගැටෙන තිබ්බ. හැබැයි මම දෙවියන් වහන්සේ තුළ පුදුමාකාර විදිහට ශක්තිමත් වුණා. මේ වෙලේ මතක් කරන්න ඕනේ ඇත්තටම මං පාස්ටර් වෙන්ඩිව බලාගෙන තමයි මම ශක්තිමත් වුණේ. එයාගේ ජීවිතේ එයාට අත්දකින්න වෙච්ච දේවල්, එයා ඉවසපු විදිය, එයා ඉවසපු දේ තුළ අද කොයි වගේ දෙයක් දෙයා ලබාගෙන තියෙන කියන එක මං බොහොම විදියට මම ඒක හරි ඇදහිල්ලෙන් මම හිටියා. ඉතින් ඔහොම යනකොට මම නමස්කාර කණ්ඩායමට මට එන්න කියලා කතා කරද්දිත් මම ගියේ නෑ. මොකද මං සූදානමක් තිබ්බේ නෑ, මගේ හදවත සූදානම් කරගෙන තිබ්බේ නෑ. මං අවුරුදු 2ක් විතර මම යන්නේ නැතුව ඉඳිද්දි එක දවසක් මට නිකන් දැනෙනවා කවුරු හරි කියනවා වගේ මේ දැන් යන්න ඔයා කියනවා. ඊට පස්සේ මම ගිහිල්ලා මම කිව්වා මම අද ඉඳලා එනවා කියලා. එදා ඒ පටන් ගත්ත දේ මම නමස්කාර කණ්ඩායම තුළ පුදුමාකාර විදියට මම ඉවසීම දරා ගැනීම කියන එක පුරුදුනා ඒක ඇතුළෙම. ඒ හැම දෙයක්ම මගේ දෙවියන් වහන්සේ මට ඒක පස්සේ තමයි දැනුනේ. දෙවියන් වහන්සේ මගේ හදවත සූදානම් කළා තමයි එතනට මාව දැම්මේ. ඊට පස්සේ ඔහොම ඔය ගමන ඔහොම යද්දි අපි ඒ කියන්නේ ඇත්තටම මහිමානස සභාව ගැන පුදුම ආඩම්බරයක් හිතෙන්නේ. මොකද අපි මුලින් හිටියේ චූටි තැනක, ඊට පස්සේ ටිකක් ලොකු තැනකට ගියා. ඒ තැනින් තව තැනකට ගියා. එතන ඉඳෙද්දි අපිට මේ අපේ ගෙදර, ඒ කියන්නේ මහිමානස සභාව ඇත්තටම මගේ දෙවනි ගෙදර ඒක. ඒක මම කියන්න ඕනේ. මොකද දෙවනි ගෙදරට වැඩිය මට හිතනවා දැන් ඇත්තටම ගෙදර සම්පූර්ණ ගෙදර ඒක කියලා. මොකද 365 පහේම අපි ඉන්නේ සභාව ඇතුලේ. ඉතින් ඒ වගේ යහපත් කාලයක් මේ ගත කරන්නේ. මොකද ඔහොම යනකොට තමයි මට ප්‍රොෆට් කිව්වේ මාව පාස්ටර් කෙනෙක් විදිහට ඕඩෙන් කරනවා කියන එක. මට හිතා ගන්න බැරි වුණා. මොකද මං යහුවා මගේ ආගෙන මං අහපු විදිහත් කියන්නම්. මේ මම පාස්ටර් කෙනෙක් වෙනවද බං කියලා මං අහුවා. කියන්නේ එහෙම චරිතයක් මට හිතාගෙන මං දැන් පාස්ටර් කෙනෙක් වම් මගේ ඔළුවේ ඇඳිලා තිබ්බ චරිතය වෙල බොහොම නිවිච්ච හරි නිකන් අර මොනක්වත් අර කට්ටිය එක පොඩ්ඩක් නිකන් කට්ටිය එක විනෝද වෙන්න බැරි එහෙම කෙනෙක් විදිහට මං බැලුවා මේක මට හරියන්නේ නැහැ. මං වැඩි ඉතින් ඒක එච්චර ඔළුවට ගත්තේ නැහැ. හැබැයි පහුගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මාව දේවගතිවරයක් විදිහට මාව ප්‍රොෆට් මේ මාව ඕඩෙන් කරා. ඉතින් සමා වෙන්න මම පොඩි බාධා කිරීමක් කරන්න. ඔබ ගායිකාවක්. ඒ ගායිකාවක් පාස්ටර් කෙනෙක් වෙන්න තිබිච්ච සුදුසුකම මොකද්ද? සුදුසුකම තමයි ඇත්තටම මං හිතන්නේ මගේ නුසුදුසුකම සමහර විට මගේ ජීවිතේ දෙවියන් වහන්සේ සුදුස්සෙක් කරන්න, එයා තුළ යන සුදුස්සෙක් කරන්න මාව පාස්ටර් කෙනෙක් කරන්න නැති. මොකද මම පාස්ටර් කෙනෙක් වුණාන් පස්සේ සහත් මගේ ජීවිතේ හදාගත්ත ගොඩක් දේවල් තියෙනවා. සමහර විට මම පාස්ටර් කෙනෙක් නොවුණා නම් ඒ දේවල් එහෙමම මගේ ජීවිතේ තියෙයි. නමුත් දෙවියන් වහන්සේ එයාගේ ගමන තුළ යන්න, එයා තුළ මගේ ජීවිතේ ගත කරන්න තෝරගත්ත එකම මගේ ජීවිතේ වෙනස් වෙන්න ලොකු හේතුවක් වුණා. ඉතින් මං හිතනවා අපි කාගෙත් ජීවිත ඉස්සර හැම කියන්නේ බොහොම පිරිසිදු ඒ කියන්නේ අර සාන්ත දාන්ත කියලා කියන්නේ අපි නිකන් අපි කියන විදිහට එහෙම ජීවිත නැහැ. එහෙම ජීවිත බොහොම අඩුයි. ඉතින් එහෙම නැති අය තමයි දෙවියන් වහන්සේ සුදුසුම් කරන්නේ. දෙවියන් වහන්සේ තුළට එන්නේ ජීවිතේ කඩා වැටිච්ච කැඩිච්ච එහෙම ජීවිත. ඉතින් එයා ඒ ජීවිත පුරවලා එයාගේ ආදරෙන් පුරවලා එයා අපිව වෙනම සුදුසුකමක් දීලා අපිව ගොඩනගනවා. ඉතින් එහෙම කෙනෙක් තමයි පාස්ටර් කෙනෙක් විදිහට මේ ඔයාගේ ඉස්සරහ කතා කරන්නේ. මම මෙහෙම කතා කරලා තියෙන්නේ මේ ඊට ඉස්සර මගේ සංගීත ජීවිතය ගැන. හැබැයි මගේ ආත්මික ජීවිතය ගැන කතා කරන පළවෙනි වැඩසටහන මේක. ඉතින් ඔයාට ගොඩක් සූතිවත් අභියෝගයක් දොත් කියලා අහනවා. මං වගේ කෙනෙක්ට පාස්ටර් කෙනෙක් වෙනවා කියන එක අපි මෙහෙම ගත්තොත් චරිතය ගත්තොත් ඇත්තටම ලොකු අභියෝගයක් වුණා මට. ඒ කියන්නේ මං අර ඉස්සරින් කිව්වා වගේ කොහොමද මං පාස්ටර් කෙනෙක් වෙන්නේ? මම ඇවිල්ලා මම මේක කියන්න ඕනේ. මං මේක කියන්න ඕනේ මේකේ ඔයගොල්ලෝ පොඩි දෙයක්වත් මේකේ මේ පොඩ්ඩක්වත් අයින් කරන්න එපා. මම අපේ ශේෂ්ත්‍රයේ විදියට හරි නිදහසේ ඉන්න ශේෂ්ත්‍රයන්. එතකොට බොහොම අසභ්‍ය වචන බොහොම පාවිච්චි කරපු කෙනෙක් මම. මේ
කේන්තියද මේ අසභ්‍ය වචන කියනව පාවිච්චි කරන්නේ. ඒක සාමාන්‍ය භාවිතයක්. හරිද? එතකොට එහෙම ගත්තොත් මම 199ක්ම වගේ එහෙම කතා කරන්න පුරුදු වෙලා හිටියා. මොකද නිකන් හිතන්නකෝ අවුරුදු 37ක් මේ ශාස්ත්‍රයේ. එතකොට ඒ පුරුදු මට එනවනේ. එහෙම හිටපු කෙනෙක් මට එතකොට හිතුණා මං කොහොමද දැන් පාස්ට් කෙනෙක් වෙන්නේ. ඒක පාස්ට් කෙනෙක්ට එහෙම බෑ. හරිද? එතකොට මම මේක හදාගන්න බෑ මට කියන තැනේමයි මම හිටියේ. හැබැයි මම අර ඉස්සරින් කිව්වා නේද නුසුදුසුකම කියලා සුදුසුකම. එතකොට ඔන්න බලන්න මං නුසුදුසුයි කියලා හිතන එක දෙවියන් වහන්සේ සුදුස්සෙක් විදියට හරවපු විදිය. මම පාස්ට් කෙනෙක් විදියට ඕඩෙන් කරපු ගමන් මම මගේ කට්ටට දාගත්ත පොඩි සිප් එකක්. මම දැන් පාස්ට් කෙනෙක්. දැන් මම මේකෙන් අයින් වෙන්න ඕනේ. මේ විදිහේ දේවල් හොඳ නැහැ. එතකොට මට යාළුවෝ ගොඩාක් හිටියා. යාළුවෝ මේක බලයි මට ඉතින් කරන්න දෙයක් නැහැ. මං යාළුවෝ සමහර යාළුවෝ මම ඒගලන්ට නොතේරෙන්න මම අයින් කරා. ඒ කියන්නේ මගේ මේ ගමනට බාධාවක් වෙන සියලුම දේවල් මම අයින් කරන්න පටන් ගත්තා. ඒ තරහකට නෙමෙයි. නමුත් මං මගේ හිත රිද්ද ගන්න කැමතිත් නැහැ. ඒගොල්ලන්ගේ හිත රිද්දන්නත් කැමති නැති නිසා. ඒ චරිතේ පැත්තෙන් ගත්තම. එතකොට ගායිකාවක් විදියට කොහොමද මම මේ පාස්ට් කෙනෙක් වෙන්නේ කියලා නිකන් හිතද්දි මට එක වෙලාවකට නිකන් ලැජ්ජත් හිතෙනවා. මේ මං උඩ ගිහිල්ලා සිං කරලා ඩාන්ස් කරනවා. මං කොහොමද පාස්ට් කෙනෙක්? එතකොට මට පස්සේ තේරුණා දේවගතිවරියක් කියන චරිතය ඇවිල්ලා මිනිස්සෙකුට තමන්ගේ ජීවිතේ වෙච්ච දේවල් වලින් කොහොමද ඒ කියන්නේ නරක දේවල් වලින් අපි හොඳ ජීවිතයකට ආවේ කොහොමද කියන සාක්ෂිය තව කෙනෙක්ට දෙන්න ඕන කෙනෙක්. එතකොට මට ජීවිතේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මම තව කෙනෙක්ට සාක්ෂියක් වෙන්න. එතකොට නැත්තම් මට කොහොමද මං කතා කරන්නේ කෙනෙක්ට? මට මගේ ජීවිතේ සාක්ෂියක් නැතුව දැන් මොකක් හරි ප්‍රශ්නයක් කියමුකෝ අපි කියමු පෞල් ප්‍රශ්නයක් කියලා. පෞල් ජීවිතේ ප්‍රශ්නයක් නැති වෙච්ච කෙනෙක්ට කොහොමද දන්නේ මෙහෙම ප්‍රශ්න තිබුණා කියලා? ඒතර මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මේ මම ආපු ගමන තුළ ලොකු ප්‍රශ්න ගොඩක මාව මේ එකන ට්‍රේන් කෙරෙව්වා. මෙහෙමයි මෙතනින් ගොඩෙන්නේ මෙහෙමයි මම නොදැනුවත් ඒවා උනේ. පස්සේ තමයි දැන් තමයි තේරෙන්නේ මේක සැලැස්මක් කියන එක. ඉතින් ඔය දේවල් තුළ මට හිතුණා මම මෙහෙම වුණ නිසා මම කොහොමද පාස්ට් කෙනෙක් වෙන්නේ කියන එක ලොකු අභියෝගයක්. ඒ කියන්නේ මට මගේ චරිත වෙනස් කරගන්න තිබ්බ එක තමයි ලොකුම අභියෝගය. හැබැයි මට මගේ ප්‍රොපෝයිතවරයා ඇතුලේ මම ඉගෙනගත්ත දේ තමයි මම වෙලා කොහොමද පාස්ට් කෙනෙක් වෙන්නේ කියන එක. මගේ චරිත පොඩි දේවල් දෙවන්නාන්සට අකැප දේවල් මම වෙනස් කරගත්තා. ඒ අතරතුර මම ශානිකා කියන චරිතයේ ඉඳගෙන තමයි මම දැන් පාස්ට් කෙනෙක් විදිහට සේවය කරන්නේ. ඉතින් පාස්ට්